වාලම්පුරය කියලා කියන්නේ ඇත්තටම හිතා ගන්න බැරි තරම් හොඳ ෆිල්ම් එකක්. ලංකාවේ ආපු ෆිල්ම් අතර අපිට බලන්න ආස හිතෙන විදිහේ තප්පරෙන් තප්පරේ කුතුහලය අවුස්සන විදිහේ ෆිල්ම් එකක් කියලා කිව්වොත් හරි. ලකාගේ කූඹියෝ බලද්දි අපිට දැනිච්ච ෆීල් එක, ඒ දැනිච්ච කුතුහලයේ ඒ හැම දෙයක්ම ඊටත් වඩා හොඳට මේ වාලම්පුරේ ෆිල්ම් එකේදී ලකා ලස්සන්ට පැක් කරලා එකට ගුලි කරලා ගහලා තියෙනවා. කොයි වෙලාවෙ මොකක් වෙනවද කියලා හිතා ගන්න බෑ. ඒක තමයි ලකාගේ ස්ටයිල් එක. මම කැමතිම දෙයක් තමයි ලකා වැඩේ ඉවර කරන විදිහ. මම ආයෙත් කූඹියෝ වලට ගියොත් කූඹියෝ එකේදී ලකායේ ටෙලිඩ්‍රාම එක ඉවර කරපු ස්ටයිල් එක තාමත් අපේ ඔළුවේ තියෙනවා. ඒ වගේ තමයි මේ වාලම්පුරියත් ලකා ඉවර කරපු විදිහ. ආයිත් නෑ ඒක ඉවරයක් නෙමෙයි. ඒක පටන් ගන්න තැනකින් තමයි ඉවර කරේ. ඒ වගේ පුදුම ඇටිටියුඩ් එකක් තියෙන, ඒ වගේ හරිම මට හිතා ගන්න බෑ ඒ වගේ ෆිල්ම් එකක් කොහොමද හිතන්නේ ස්ක්‍රිප්ට් රයිටින් ටෙක්නික්ස් වලින් ඒ වගේ රිද්ම් එකක් හදාගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ලකා හරියට පැක් කරලා නියමෙටම කරලා තියෙනවා මේ වාලම්පුරිය ඇතුලේ.